මේ අවුරුද්දේ ඕලෙවල් එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන අපේ නංගිලා මල්ලිලා ඔයාලට තව දවස් 20 ගාණක් ඉතුරු වෙලා තියෙනවා හරියටම ගත්තොත්. එතකොට මේ දවස් 20 ගාණ ඇතුළතදී ඔයාලා කොහොමද ඔයාලගේ ඉස්සරහා ප්‍රොසෙස් එක කරගෙන යන්නේ කියන එක ගැන ඒ වගේම දැන් ඔයාලට හිතෙනවා ඇති මේ දේවල් කොහොම බැලන්ස් කරගන්නද? පාඩම් කරන්න වැඩ ලෝඩ් එකක් ගොඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ කරන්න කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බැරි වෙච්ච සමහරුත් තාම ඉන්නවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. කොහොමද මේ දවස් 20 ගාන ඇතුළතදී පාස් පේපර්ස් කරලා ඔයාලගේ 9 මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්නේ කියලා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනි මේ හැම දෙයක්ම එක්සෑම් එකේදී අහන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත හැම දෙයක්ම එක්සෑම් එකේදී අහන්නේ නැහැ. ගොඩක්ම මම එක්ස්පීරියන්ස් වලින් දන්න විදිහට ගොඩක්ම 10 වසරෙන් තමයි එක්සෑම් එකට අහන්නේ. 10 වසර බේස් කරගෙන තමයි එක්සෑම් එකේදී මූලික වශයෙන්ම අහන්නේ. ඊට පස්සේ 11 වසරත් අහනවා මං අහන්නේ නැහැ කියන්නේ. ගොඩක්ම 10 වසර බලා ගන්න. මොකද ඒක තමයි මූලිකවම කරගෙන අහන්නේ. ඔය හිස්ටරි ඉතිහාසය ඊළඟට බුද්ධ ආගම ඔය වගේ සබ්ජෙක්ට්ස් වල අහන්නෙම 10 වසරෙන් තමයි ගොඩක් වෙලාවට. ඔයාලා මේ වෙලාවේ කරන්න ඕනේ තියරි පස්සේ පන්නන එක නවත්තන්න ඕනේ. ඔය වෙලාවේදී ඔයාලට හිතෙනවා තියරි ටික පාඩම් කරලා ඉවර වෙලා පස්සේ මම පාස් පේපර්ස් කරනවායි කියලා. ඒක හිතුවට කරන්න හොඳ නැති දෙයක්. එහෙම කළොත් ඔයාලට අවශ්‍ය දේ කරගන්න ටයිම් එකක් නැති වෙනවා. වෙන්න ඕන හොඳම දේ පාස් පේපර්ස් කවර් කරගන්න එක. ඒ නිසා ඔයාලට 2024 ඉඳන් මෙහාට තියෙන අවුරුදු 5කට අදාළ 2024, 23, 22, 21 සහ 20 කියන අවුරුදු 5ට අදාළව පාස් පේපර්ස් හොයාගෙන ඒ පාස් පේපර්ස් ටික ඇනලයිස් කරන්න ඕනේ. අපි කලින් වීඩියෝ එකේ කිව්වා කොහොමද පාස් පේපර් එකක් ඇනලයිස් කරන්නේ කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක ගිහිල්ලි වෙලා බලන්න කොහොමද පාස් පේපර් එකක් ඇනලයිස් කරන්නේ කියලා. ඒකත් ඔයාලගේ මේ දවස් ටිකේ තියෙන ටිප්ස් වලට ඇඩ් කරගන්න. දැන් අපි බලමු මේ දවස් 20 ගාන ඇතුළතදී කොහොමද අපි පාස් පේපර් එක මැනේජ් කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕන අපි දන්නවනේ පේපර් එකේ ඉන්නේ MCQ පේපර් එකක් ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එසේ ඇන්ඩ් එසේ විදිහටනේ. එතකොට MCQ 40ක් තියෙනවා ඔයාලට ප්‍රශ්න පත්‍ර වලට. එතකොට ඒ MCQ 40 අපි 20 කොටස් දෙකක් විදිහට කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා එක වෙලාවකට ගන්නේ MCQ තෝරගන්න නම් MCQ 20 පැක් එකක් තමයි ගන්න. ඒ විදිහට MCQ 20 පැක් එක අරගෙන අපි ඒකට 1 hour වගේ දෙනවා. ඊට පස්සේ ඒකෙදි අපි අමාරු පාර්ට්ස් තෝරගෙන තමයි ඒවට නෝට් එක බල බල පොඩි පොඩි කරුණු ටිකක් ලියා ගන්නවා අවශ්‍යම කියලා හිතන ටික. මේ ලියා ගන්න පොඩි කරුණු ටික ඔයාලා එක්සෑම් එකට කලින් දවසේ ආපහු සැරයක් රිවයිස් කරන්න ඕනේ. ඒ නිසා ඒක පැහැදිලිව ලියා ගන්න අවශ්‍යම පොයින්ට්ස් ටික විතරයි. ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ ගත්තත් ඒත් එහෙමයි. ඒකෙත් ස්ට්‍රක්චර්ඩ් එසේ දෙකේ පැක් එකක් විදිහට තමයි ගන්න. එසේ වෙලත් පැක් දෙකක් විදිහට තමයි ගන්න. ඊට පස්සේ මේ හැම එකකටම පැය ගානේ තමයි අපි වෙන් කරන්නේ. ওই විදිහට අපි මේ බෙදාගත්ත MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ ටික පැය 3ක් වගේ කාලයක් ඇතුළත එක සබ්ජෙක්ට් එකක ඇනලයිස් එකක් කරන්න ඕනේ. මේකෙදි ඔයාලට අමාරුයි කියලා හිතෙන MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේ තමයි තෝරගන්න ඕන. ලේසි ටික කොහොමත් අපිට පුළුවන්. අපි ඒ ටික අතහැරලා අමාරුයි කියලා හිතන ටික තමයි අපි මූලික මේකෙදි අවධානය යොමු කරන්න ඕන. දැන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තට පස්සේ ඒකෙදි අනිවාර්යෙන් හැම අවුරුද්දකම එන විදිහක් තියෙනවනේ පේපර් එක. එතකොට ඒවට වැඩි අවධානයක් දීලා ඔයාලා රෙඩි වෙන්න ඕන. දැන් ප්‍රස්ථාර ගාන ගත්තට පස්සේ හැම අවුරුද්දෙම ෆුල් එසේ එකක් විදිහට එනවා. ඊට පස්සේ ප්‍රතිශත, කුලීකිණී ඒ වගේ ගණන් ඊට පස්සේ පරිමිතිය සහ වර්ගඵලය ඒ වගේ එක ස්ට්‍රක්චර්ඩ් එසේ වෙන්නත් පුළුවන් එසේ එන්නත් පුළුවන්. ඊට පස්සේ සාධනය කොහොමත් වෙනවනේ. ඊට පස්සේ උපකල්පිත මධ්‍යයන්ය AFD වගේ ඒවා අනිවාර්යෙන් එන දේවල්නේ. එතකොට අන්න ඒවට අනිවාර්යෙන් රෙඩි පිට යන්න. මොකද ඕවා අපි ගෙදරින්ම අරන් යන ලකුණු. ඕවට ලෑස්ති පිට යන්න. ඒතර ඔයාලට සැටිස් පිට එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. දැන් මේ දවස් 20 ගාන ඇතුළතදී මේ විදිහට තමයි ඔයාගේ ඩේලි ප්‍රෝග්‍රෑම් එක යන්න ඕන. පාස් පේපර්ස් එක තියරි බලලා තමයි මේ දවස් ටිකේ ඔයාලා ගෙවන්න ඕන. පාඩම් කරන්න වෙනම යන්න එපා. පාස් පේපර්ස්ම තමයි හැන්ඩල් කරන්න ඕන.
ඊළඟට අන්තිම දවස් 3 තියලා මේ පාස් පේපර්ස් කරන වැඩේ නවත්තන්න ඕන. අන්තිම දවස් 3 ඇතුළතදී අපි කරන්න ඕනේ. අපි දැන් ඔය පාස් පේපර්ස් කරන ගමන් මං කියවනේ නෝට් එකක් දාගන්න කියලා. ඒ නෝට් අරගෙන ඉවරලා ආපහු සැරයක් රිවයිස් කරන එක තමයි ඒකෙදි කරන්නේ. ඊට පස්සේ එක්සෑම් එක අතරතුරේ කාලෙදී ඔයාලා කොහොමද ඔයාලගේ දේවල් කරගන්නේ? කොහොමද ඒ ස්ට්‍රෙස් එක මැනේජ් කරන්නේ? ඒවටත් අපි ඉස්සරහට වීඩියෝස් තියෙනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලා මේ විදියට වැඩ කරගෙන ගියොත් ඔයාලට අනිවාර්යෙන් ඒ නම්බර් කියන එක ගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්නේ නැතුව තමන්ගේ ටාගට් එකට කොහොමද යනවා කියලා අදිෂ්ඨානයෙන් වැඩ කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. එහෙනම් දිනලම එන්න ළමයි. good luck.